ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම මගේ Learn with Rams YouTube channel එකට අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණිය තොරතුරු සහ sannivedana තාක්ෂණ විෂය යටතේ දෙවැනි පාඩම මෙහෙයුම් පද්ධතිය. අපි මුලින්ම දුවේ පුතේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීමු. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෘදුකාංගයක්. ඒ කියන්නේ software එකක්. පරිගණකයක් භාවිතයෙන් කාර්යයන් ඉටු කර ගැනීම සඳහා මේ මෘදුකාංගය අවශ්‍යම වෙනවා. මෙමගින් දෘඩාංග සහ මෘදුකාංග පාලනය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය කියන මෘදුකාංගය හරහා. පරිගණකයේ පරිශීලක අතුරු මුහුණතක් සැපීම වැනි කටයුතු රැසක් මෙම මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනවා. මූලිකවම පරිශීලකයාට පරිගණකය සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරු මුහුණතක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා user interface එක සපයන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඒ වගේම මධ්‍ය සැකසුම ඒකකයේ CPU කාර්ය පාලනය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඒ වගේම පරිගණකයේ මතකය මෙමරි එක නිසිලස හසුරවන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඒ වගේම ආචයන උපාංගවලට එහෙම නැත්නම් ස්ටෝරේජ් ඩිවයිසස් අදාළ ක්‍රියා පාලනය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඊට අමතරව ගොනු සහ ගොනු බහලුම් නිසිලස සැකසීමට අදාළ කටයුතු සිදු කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. පරිශීලක ගිණුම් එහෙම නැත්නම් යූසර් නේම් සහ මුරපද එහෙම නැත්නම් පාස්වර්ඩ් කියනවා මගින් පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කිරීම සිදු කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහා. ඒ වගේම දෘඩාංග මෙහෙවීම සිදු කිරීමත් සිදු කරනවා. මේ සියලුම කාර්යයන් මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනු ලබනවා. මීළඟට සාකච්ඡා කරමු විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති මොනවද කියන එක. පරිගණකවල භාවිතා වන මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. Microsoft Docs මෘදුකාංගය තියෙනවා. Microsoft Windows කියන මෘදුකාංගය තියෙනවා. ඒක බහුලව භාවිතා වෙනවා. Microsoft Windows කියන එක. Apple ලගේ තියෙනවා Apple Macintosh හෙවත් Mac OS මෘදුකාංගය. Linux ලගේ මෙහෙයුම් පද්ධති දෙකක් සඳහන් කරලා තිනවා. Ubuntu තියෙනවා. Fedora කියන මෘදුකාංගය තියෙනවා. මීට අමතරව සඳහන් කරලා තියෙනවා මොනවද ජංගම දුරකථනවල භාවිතා වන මෙහෙයුම් පද්ධති කියන එක. ජංගම දුරකථනවල Android ලගේ Android මෘදුකාංගය සඳහන් කරලා තියෙනවා. ස්මාර්ට් මොබයිල් ෆෝන් සඳහා භාවිතා වෙනවා. ඊළඟට Apple ලගේ iOS එවත් iPhone OS කියන එකේ තේරම operating system කියන එක. මෙහෙයුම් පද්ධති කියන්නේ operating system කියන එක ඉංග්‍රීසියෙන්. iPhone, iPad, iPod වැනි Apple සමාගම් විසින් නිෂ්පාදිත දුරකථන වලට තමයි මේ Apple ලගේ iOS භාවිතා වෙන්නේ. ඒ වගේම BlackBerry OS කියන ඒ කියන්නේ operating system කියන එක BlackBerry ලගේ ජංගම දුරකථන සඳහා භාවිතා වෙනවා. Windows Mobile OS භාවිතා වෙනවා. ඒක Windows ලගේ. Lumia HTC වැනි ජංගම දුරකථන සඳහා භාවිතා වෙනවා. මීළඟට පරිගණක ආචයන උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරමු. ඒක අපේ කලින් පාඩමේ කලින් 6 වෙනි ශ්‍රේණියේදීත් විස්තර මකව දැන හඳුනගෙන තියෙනවා. ඒ පිළිබඳව ඕගොල්ලන්ට නැවත අධ්‍යයනය කිරීම සඳහා මගේ පසුගිය 6 වෙනි ශ්‍රේණියේ වීඩියෝ දැරීමෙන් ඔගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන් මූලික දැනුම. ලිපි ලේඛන, පින්තූර, වීඩියෝ, චලන රූප, කටහඬ, ශබ්ද ලෙස විවිධ ස්වරූපෙන් දත්ත සහ තොරතුරු පවතිනවා. මෙම දත්ත සහ තොරතුරු පරිගණක ආචන උපාංග තුල තමයි තැන්පත් කරන්නේ. මේ ආකාරයෙන්ම පරිගණකයට උපදෙස් අපේන වැඩසටහන් ආදියද තැන්පත් කර තබා ගන්න පුළුවන්. ලිපි ලේඛන ඩොකියුමන්ට්ස් කියලා කියනවා. කටහඬ හා ශබ්ද voice and sound, වීඩියෝ හා චලන රූප වීඩියෝ ඇනිමේෂන්ස්, පින්තූර වලට ෆොටෝස්, වදන් සැකසුම් මෘදුකාංගය word processor softwares තියෙනවා. මෙහෙයුම් පද්ධති තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. operating systems ඒ ඔක්කොම මේ ආචාර්ය උපාංග තුල තමයි තැන්පත් කරන්නේ.
පරිගණක ආයතන උපක්‍රම කියන්නේ පරිගණකයේ සතු දත්ත තොරතුරු වැඩසටහන් ආදිය තැන්පත් කිරීම සඳහා තමයි උපයෝගී කරගන්නේ. පරිගණක ආයතන උපක්‍රම ඉංග්‍රීසියෙන් නම් ස්ටෝරේජ් ඩිවයිසස් කියලා හඳුන්වනවා. පරිගණක ආයතන උපක්‍රම ඒවා නිපදවීම සඳහා භාවිතා කර හැකි භාවිතා කරලා තියෙන තාක්ෂණය අනුව කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. චුම්බක මාධ්‍ය උපක්‍රම magnetic media devices එහෙම නැත්නම් උදාහරණයක් තියෙනවා දෘඩ තැටිය සඳහන් කරලා තියෙනවා. ප්‍රකාශ මාධ්‍ය උපකරණ optical media devices ඒක උදාහරණ විදිහට සංයුක්ත තැටිය දක්වලා තියෙනවා. ඝනතත්ත්වයේ මාධ්‍ය උපක්‍රම solid state media devices pan දාවකය මෙම එක් මාධ්‍ය උපක්‍රම වල ක්‍රියාකාරීත්වය සහ තාක්ෂණය කිනකට වෙනස් මෙන් එක් උපක්‍රම වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම කරමු. මුලින්ම චුම්බක මාධ්‍ය උපක්‍රම සඳහන් කරලා තියෙනවා. චුම්බක මාධ්‍ය උපක්‍රම ලෙස චුම්බක පටි මැග්නටික් ටේප්ස් සුනම්‍ය තැටි ෆ්ලොපි ඩිස්ක් කියලා හඳුන්වනවා. දෘඩ තැටි හાર્ඩ් ඩිස්ක් කියලා හඳුන්වනවා. මේවා චුම්බක ගුණ සහිත මතු පිටකින් හා පටියකින් සමන්විත වීම සිදු වෙලා තියෙනවා. මුලින්ම දෘඩ තැටිය හඳුන්වලා තියෙන දෘඩ තැටිය කියලා කියන්නේ මේ හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එක එකට චුම්බක ගුණ අඩංගු වෙලා තියෙනවා. ඒක තැටියකින් සහ චලනය වන ලෝහ හිසකින් තමයි සමන්විත වෙන්නේ. මේවා ආභ්‍යන්තර දෘඩ තැටි සහ බාහිර දෘඩ තැටි ලෙස අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. internal hard disk and external hard disk කියලා තමයි ඉංග්‍රීසියෙන් නම් හඳුන්වන්නේ. අභ්‍යන්තර දෘඩ තැටිය දත්ත විශාල ප්‍රමාණයක් ස්ථිරවම තැන්පත් කර තබන්න පුළුවන් පද්ධති ඒකකයේ තුල ඇති චුම්බක මාධ්‍ය උපාංගයකි. බාහිර දෘඩ තැටිය එහා මෙහා අවශ්‍යතාවය පරිදි අපිට පෝටබල්ව එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක බාහිර ආචරණ උපාංගයක්. ඒවායේ ධාරිතාවය අනුව විවිධ වූ ධාරිතාවයන් සහිත ආචරණ උපාංග අපිට මිලදී ගන්න පුළුවන්. GB 500 1 ටෙරා 2 ටෙරා වගේ ටෙරාබයිට් ඒ ආදී වශයෙන් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මීළඟට චුම්බක පටි මැග්නටික් ටේප්ස් චුම්බක පටියකින් පටියක් යන චුම්බක ද්‍රව්‍යකින් ආවරණය කරන ලද සිහින් ප්ලාස්ටික් පටියකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ශබ්ද රූප පරිගණක දත්ත ආදිය තැන්පත් කරලා තබා ගන්න පුළුවන්. මේක කාලයකදී බහුලවම භාවිතා කළ චුම්බක පටියක් මේ වන විට භාවිතෙන් නැත්තලා තියෙනවා. මීළඟට සුනම්‍ය තැටි එහෙම නැත්නම් ෆ්ලොපි ඩිස්ක් එක කියන එක හඳුන්වලා තියෙනවා. කුඩා ප්‍රමාණයේ ගොනු තැන්පත් කිරීම සඳහා තමයි මේ භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඉතාමත් කුඩා ධාරිතාවයකින් කියන්නේ MB 1.44ක වගේ ධාරිතාවයකින් තමයි යුක්ත වෙන්නේ. සුනම්‍ය තටිය බාහිර ආචරණ උපාංගයක් වන බැවින් දත්ත එහා මෙහා ගෙන යාම සඳහා යොදා ගන්නවා. නමුත් මේ වන විට මෙයත් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඉවත් වෙමින් පවතිනවා. සුනම්‍ය තටියේ නිෂ්පාදන තාක්ෂණය අනුවම නිපදවන ලද සුනම්‍ය තටියට වඩාත් වැඩි ධාරිතාවයකින් යුත් තැටි තියෙනවා. සිප් ඩිස්ක් එක තියෙනවා. ජාස් කියලා තැටි වර්ගයක් තියෙනවා. ජාස් ඩිස්ක් කියලා තැටි වර්ගයක් තියෙනවා. මේ වන විට ඒව තමයි භාවිතා වෙන්නේ. නමුත් ඒක බහුලවම භාවිතා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ෆ්ලොපි ඩිස්ක් එකක් MB 1.44ක වගේ ඉතා කුඩා ධාරිතාවක් තමයි තියෙන්නේ. සිප් ඩිස්ක් එක තියෙනවා MB 250. ජාස් ඩිස්ක් එක GB 2ක ප්‍රමාණයක් තියෙනවා. මීළඟට ප්‍රකාශන මාධ්‍ය උපක්‍රම පිළිබඳව හඳුනා ගමු. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමවලදී දත්ත ලිවීම කියවීම ලේසර් කිරණ මගින් තමයි සිදු කරන්නේ. ප්‍රකාශ තැටි එහෙම නැත්නම් ඔප්ටිකල් ඩිස්ක් වර්ග කිහිපයක් දක්වලා තියෙනවා. මේවා සියල්ලම අපිට එහා මෙහා ගෙන යාමේ හැකියාව තියෙනවා. දත් එකවරක් පමණක් ලිවිය හැකි නම් CDR එහෙම නැත්නම් රෙකෝඩබල් කියන ඩිස්ක් එකත් දත්ත මකමින් කිහිපවරක් ලිවියන්න හැකි නම් CDRW එහෙම නැත්නම් රීරයිඩබල් ලෙස තැටි වර්ගයක්ද පවතිනවා. මෙම තැටි MB 650 MB 700 වැනි ධාරිතාවල වලින් යුක්තයි. ඊළඟ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමය තමයි සංඛ්‍යාංක බහුවිධ තැටි එහෙම නැත්නම් DVD ඩිජිටල් වර්සටයිල් ඩිස්ක් එක.
ඒකෙදිත් දත් එකවරක් පමණක් ලිවිය හැකි සහ දත්ත මක්කමින් කිහිපවරක් ලිවිය හැකි වශයෙන් අර වගේම වර්ග දෙකක් තියෙනවා. ඒ තටිත් GB 4.7 GB 8.5 GB 15 GB 30 ආදී වශයෙන් වඩා වැඩි ධාරිතාවයකින් යුක්ත වෙනවා. ඊළඟට බ්ලූරේ කියලා තැටි වර්ගයක් ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමයක් තියෙනවා. ඒ බ්ලූරේ තැටියේ එක් තලයක තට්ටුවක GB 25ක ලෙස තල කිහිපයක දත්ත තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඝනතත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. ඝනතත්ත්වයේ මාධ්‍ය උපක්‍රම දත්ත ලිවීම සහ කියවීම විද්‍යුත් මාධ්‍යෙන් සිදු කරන ඉතාම වේගවත් උපක්‍රම වර්ගයක්. දෘಢ තැටි හෝ සංගත තැටිවල හෝ මෙන් දත්ත ලිවීම හා කියවීම සඳහා චලනය වන අංග නොමැති නිසා ඝන තත්ත්වයේ උපක්‍රම solid state devices කියලා හඳුන්වනවා. මේකෙදී ඝන තත්ත්වයේ තැටි SSD drive එක අපිට ගන්න පුළුවන්, pen drive එක, pen දාවකයක්, ඒ වගේම මතක කාඩ්පත් මෙමරි කාඩ් අපිට ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම ලෙස උදාහරණ විදිහට දක්වලා තියෙනවා. ඊළඟට ගොනුව සහ ගොනු බහලුව පිළිබඳ අපි හඳුනා ගැනීම එක කලින් 6 වෙනි ශ්‍රේණියේදීත් අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. ගොනුවක් කියලා කියන්නේ එහෙම නැත්නම් ගොනුව කියන්නේ ෆයිල් එක ගොනුව කියලා අපි හඳුන්වනවා. මේකෙදී ගොනු බහලුම කියන්නේ ෆෝල්ඩර් එකක්. ෆෝල්ඩර් එකක් ඇතුලේ ෆයිල් ගණනාවක් තියෙන්න පුළුවන්. ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර්ස් තියෙන්නත් පුළුවන්. ගොනුවක් කියලා කියන්නේ පරිගණකයක් තුළ සුරකිනු ලබන ලිපියක්, ගීත කොටසක්, පින්තූරයක් වැනි අපිට ඕනෑම දෙයක් අපිට ගොනුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ගොනුව කොටස් දෙකකින් සමන්විතයි. ගොනුවට නමක් තියෙනවා සහ ගොනුවේ දිගුවක් තියෙනවා. මේ ගොනුවේ නමෙන් අපිට කියන්නේ අපිට ගොනුව හඳුනා ගැනීම සඳහා අපිට ඕනෑම නමක් ලබා දෙන්න පුළුවන්. ගොනුවේ දිගුව නම් යෙදුම් මුද්‍රකාංගය දැක්වීම සඳහා භාවිතා කරනවා. සාමාන්‍යයෙන් Word document එකක් නම් DOCX විදියට අදාළ ගොනුවේ නම .docx විදියට තමයි ගොනුවේ දිගුව සඳහන් වෙන්නේ. මේ වදන් සැකසුම් මෘදුකාංගය භාවිතා කර ස්පෝට් මීට් නමින් සාදා ඇති ගොනුවක් තමයි මේ දක්වලා තියෙන්නේ. වදන් සැකසුම් මෘදුකාංගය කියලා කියන්නේ වර්ඩ් කියන මෘදුකාංගය භාවිතා කරලා සැකසු ගොනුවක් කොහොමද සේව් කරලා තියෙන්නේ, කියන්නේ ස්පෝට් මීට් කියලා සේව් කරලා තියෙන්නේ කොහොමද කියලා තමයි මේ දක්වලා තියෙන උදාහරණය. ඊළඟට ගොනු බහලුම තවදුරටත් ඔයගොල්ලන්ට හඳුනලා දීලා තියෙන ගොනු බහලුමක් කියන්නේ ගොනු තැන්පත් කිරීම සඳහා තමයි යොදාගන්නේ ස්ථානයේ ගොනු බහලුම ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් ෆෝල්ඩර් කියලා තමයි අපිට ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. එකිනෙකට අදාළ ගොනු එක්ව අසුරා තැබීම සඳහා මේවා භාවිතා කරනවා. එමගින් ගොනු පිළිවෙලකට තැබීම සහ ඒ අනුව ඉක්මනින් පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදියට ඒ පහසුව ලබා දීලා තියෙනවා මේ ගොනු බහලුම. ගොනු බහලුමක් තුළ ගොනු එකක් හෝ කිහිපයක් මෙන්ම තවත් උප ගොනු බහලුම්ද දක්නට ලැබෙනවා. මම කලින් සඳහන් කළා ප්‍රධාන ගොනු බහලුම ඇතුලේ අපිට උප ගොනු බහලුම් තියෙන්න පුළුවන්. ඊළඟට ගොනු බහලුමක් නිර්මාණය කර සංස්කරණය කරමු. සාමාන්‍ය ගොනු බහලුමක් නිර්මාණය කිරීම ඉතාමත් පහසුයි. ඔය කියන්නේ ෆෝල්ඩ් එකක් පරිගණකය තුළ නිර්මාණය කිරීමේදී එක් මෙහෙයුම් පද්ධතිය අනුව තරමක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් රූපය දක්වා ඇත්තේ එක් ක්‍රමයක්. ඔයගොල්ලන්ට දකුණු අතපැත්තේ රයිට් ක්ලික් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පොඩි මෙනු බාර් එකක් ඕපන් වෙනවා. ඒ මෙනු බාර් එකේ නිව් කියලා තියෙනවා. නිව් යටතේ ෆෝල්ඩර් කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා පෙන්වනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නමක් ලබා දෙන්න පුළුවන්. ඉතාමත් පහසුයි. ගොනු බහලුමක් තුළ ගොනු සොරකීම. අපි දැන් ගොනු බහලුමක් නිර්මාණය කරා. ඒක තුළ අපිට අවශ්‍ය ගොනුවක් නැවත භාවිතා කිරීමට එය අපිට සුරකීම එහෙම නැත්නම් සේව් කරගන්න අවශ්‍ය වෙනවා. මෙහිදී ගොනුව සුරකීම සඳහා අපිට සේව් නැත්නම් සේව් ඇස් කියන විධාන භාවිතා කරන්න පුළුවන්. ගොනුව ප්‍රථම වරට සුරකීමේදී තෝරගනු ලබන විධානය කුමක්ද? සේව් ඇස් විධානය මගින් නැවත අපිට අදාළ වින්ඩෝ එක එහෙම නැත්නම් කවුල විවෘත කරගැනීමේ හැකියාව තියෙනවා.
ගොනුවක් තැන්පත් කිරීමට අවශ්‍ය ගොනු බහලුම තෝරා සොරකීමේ විධානය ලබා දීමෙන් ගොනුව ගොනු බහලුම තුළ තැන්පත් වෙනවා. සැකසූ ගොනු බහලුමක් විවෘත කිරීම. කොහොමද අපි මේ ගොනු බහලුමක් විවෘත කරන්නේ? අදාළ ගොනු බහලුම සකස්ලා දී ස්ථානයට ගොස් අවශ්‍ය නමින් යුත් ගොනු බහලුම තෝරලා ඒ මතට මූසික තුඩගෙන ගොස් වම් මූසික බොත්තම එහෙම නැත්නම් left බටන් එක දෙවරක් ක්ලික් කරලා ඩබල් ක්ලික් කරලා අපිට ගොනු බහලුම ඉතාමත් පහසුවෙන් විවෘත කර ගැනීමේ ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. මීළඟට ගොනු බහලුමක් පිටපත් කිරීම හා විතැන් කිරීම. එහෙම නැත්නම් ගොනු බහලුමක් කොපි කරනවා කට් කරනවා කියන එක අපිට ගන්න පුළුවන්. ගොනු බහලුමක් වෙනත් ස්ථානයක පිටපත් කිරීම හා විතැන් කිරීම අපිට සිදු කරන්න පුළුවන්. එම ස්ථානය අභ්‍යන්තර ස්ථානයක් හෝ බාහිර ආචන උපක්‍රමයක් වෙන්න පුළුවන්. පළමුව අදාළ ගොනු බහලුම තැන්පත් කරන ලබන ස්ථානයට ගෙන ගොස් ඒක තෝරලා ගන්න ඕන. ඒක ක්‍රමවේද දෙක වෙනම සඳහන් කරලා තියෙනවා පිටපත් කිරීම කොහොමද කරන්නේ විතැන් කිරීම කොහොමද කරන්නේ කියන එක. පිටපත් කිරීම පළමු පියවර විදියට මුලින්ම මෙවලන් තීරුව ඇති කොපි විධානය හෝ මූසිකයේ දකුණු බොත්තම එබීමෙන් ලැබෙන මෙනුවේ තියෙන කොපි විධානය තෝරන්න ඕන. ඉන්පසු අපිට පිටපත් කරගත යුතු අනිත් ස්ථානයට ගෙන ගොස් ඇලවීම එහෙම නැත්නම් පේස්ට් කියන විධානය දෙවන පියවර යටතේ ලබා දීමෙන් ඔයගොල්ලන්ට ගොනුවක් පිටපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්පසුව ගොනුවක් කොහොමද විතැන් කිරීම සිදු කරන්නේ? එහෙම නැත්නම් කට් කරලා පේස්ට් කරගන්නේ කොහොමද? පියවර අංක 1 මුලින්ම මෙවලම් තීරුව ඇති කට් යන විධානය හෝ මූසිකයේ දකුණු පත බොත්තම එබීමෙන් ලැබෙන රයිට් ක්ලික් කරාම ඒ අදාළ මෙනුවේ තියෙනවා කට් කියලා විධානයක් ඒක තෝරන්න ඕන. දෙවන පියවර යටතේ අපිට අවශ්‍ය වෙන ස්ථානයට ගෙන ගොස් පේස්ට් විධානය තෝරන්න ඕන. මේකෙදි පළමු ස්ථානයේ තිබෙන මේ ගොනුව එතනින් නැති වෙලා තමයි දෙවනි ස්ථානයේ පේස්ට් වෙන්නේ. නමුත් පිටපත් කිරීමේදී එහෙම නැහැ. පළවෙනි ස්ථානයේ තියෙනවා දෙවනි ස්ථානයේ තියෙනවා. කොපියක් තමයි යන්නේ. නමුත් විතැන් කිරීමේදී කට් කරලා තමයි පේස්ට් කරන්නේ. ගොනු බහලුමක මීළඟට නම වෙනස් කිරීම සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොනුවක නම වෙනස් කිරීම සඳහා ගොනු බහලුම මතට මූසික තුඩගෙන ගිහිල්ලා දකුණු පස එහෙම නැත්නම් රයිට් ක්ලික් එක ප්‍රෙස් කරන්න ඕන. ඉන්පසු මෙනුවේ තියෙනවා රීනේම් කියලා විධානයක් ඒක තෝරන්න ඕන. පියවර අංක 2 යටතේ අපිට අවශ්‍ය නම යතුරු ලියනිය භාවිතා කරලා ඇතුළත් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරාම හරි. ගොනු බහලුමක් මකා දැමීම සිදු වෙන්නේ කොහොමද කියන එක ඊළඟට සඳහන් කරලා තියෙනවා. අපිට తాවකාලිකව මකා දැමීම සිදු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ථිර වශයෙන් මකා දැමීම සිදු කරන්නත් පුළුවන්. తాවකාලික මකා දැමීමේදී පියවර අංක 1 මකා දැමීමට අවශ්‍ය ගොනු බහලුම තෝරලා යතුරු පූර්වයේ ඩිලීට් කියන යතුර ඔබන්න ක්ලික් කරන්න පුළුවන්. වැදගත් කරුණක් සඳහන් කරලා තියෙනවා මකා දැමීම සිදු කරලදී පරිගණකයේ දුරතටිය වෙන අභ්‍යන්තර ස්ථානික තැන්පත් කර ඇති ගුණ බහලුමක් නම් ඒ తాවකාලිකව තමයි කියන්නේ අපිට නැවත අවශ්‍ය වුණොත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මකා දැමීමේ කටයුතු සිදු කරන්නේ පෑන් දාවක එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් ඇතුලේ තියෙන බාහිර ආයතන උපක්‍රම තැන්පත් කළ ගොනු බහලුමක් නම් ඒ ස්ථිර වශයෙන්ම තමයි කියන්නේ නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ පිළිබඳව හොඳින් මතකයේ තබා ගන්න. ඉන්පසුව ස්ථිර වශයෙන් කොහොමද ගොනුවක් මකා දැමීම සිදු වෙන්නේ කියන එක සඳහන් කරලා තියෙනවා. යම්කිසි ගොනු බහලුමක් හෝ ගොනුවක් ස්ථිරව මැකීම සඳහා අපිට shift යතුර සමග delete යතුර ප්‍රෙස් කරාම එහෙම නැත්නම් ඔය ක්ලික් කිරීම සිදු කිරීමෙන් පියවර අංක 1 වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය කියන්නේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා ලැබෙන සංවාද කොටුවේ ඔයගොල්ලෝගෙන් අහනවා මේක ස්ථිර වශයෙන්ම ඩිලීට් කර ගැනීමට අවශ්‍යද කියන එක. ඊට පස්සේ ඒක yes කරාම පස්සේ ස්ථිර වශයෙන්ම ඒ අදාළ ගොනුව මැකියාම සිදු වෙනවා. ඉන්පසු ගොනුවක් හෝ ගොනු බහලුමක ගුණාංග හඳුනා ගැනීම කියන මාතෘකාවට යමු. ගොනුවක් හෝ ගොනු බහලුමක ප්‍රමාණය වර්ගය සහ වෙනස් කළ දිනයදී ගුණාංග පවතිනවා. අදාළ ගොනුව හෝ ගොනු බහලුම මතට මූසික තුඩගෙන ගොස් දකුණු මූසික බොත්තම එහෙම නැත්නම් රයිට් ක්ලික් එක ක්ලික් කරාම ලැබෙනවා මෙනු බාර් එකක්. ඒකේ තියෙනවා ප්‍රොපර්ටිස් කියන විධානය තේරුවාම මේ අදාළ ගුණාංග අපිට දැర్శණය වෙනවා. මේ විදිහට ක්ලික් කළා ලැබිච්ච ප්‍රොපර්ටිස් තමයි ප්‍රොපර්ටිස් වින්ඩෝ එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි ඔයගොල්ලන්ට මෙතනින් දැක ගන්න පුළුවන් ගොනු වර්ගය මොකක්ද කියන එක තියෙනවා.
ගොනුවක් නම් කිරීමේදී ගොනු වර්ගය දක්වන ආකාරයේ ගොනුවේ දිගුව ගොනුවේ නම තියෙනවා ගොනුවේ දිගුව තියෙනවා ඉන්පසුව ගොනුව තැන්පත් කර ඇති ස්ථානයේ ලොකේෂන් එක කොහොමද සඳහන් වෙන්නේ කියලා තියෙනවා ගොනුවේ ප්‍රමාණය කිලෝබයිට් වලින් සඳහන් වෙලා තියෙනවා මෙතනදී ගොනුව තැන්පත් කළ දිනය සහ වේලාව තියෙනවා අවසන් වලට මොඩිෆයිඩ් සංස්කරණය කරපු දිනය සහ වේලාව තියෙනවා ඇක්සස් කියන්නේ අවසන් වලට ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක කවදද විවෘත කළ දිනය සහ වේලාව කියන එක සඳහන් වෙලා තියෙනවා හරි එහෙනම් දුවේ පුතේ අද පාඩම සාකච්ඡා කිරීම අවසන් වෙලා තියෙනවා මේකෙදි අවසාන වශයෙන් දක්වලා තියෙනවා සාරාංශය මිනිසා සහ පරිගණකයේ අතර sannivedanaya සිදු කරන පරිගණක දෘඩාංග සහ අනිකුත් මෘදුකාංග පාලනය කරන පරිගණකයේ ඇති ප්‍රධාන මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ Microsoft Windows Apple Macintosh Linux වැනි මෙහෙයුම් පද්ධති පරිගණකවල භාවිතා වන අතර Android iOS BlackBerry OS Windows Mobile OS වැනි මෙහෙයුම් පද්ධති ජංගම දුරකථනවල භාවිතා වෙනවා ලිපි ලේඛන පින්තූර වීඩියෝ චලන රූප කටහඬ සහ ශබ්ද ලෙස විවිධාකාරයෙන් පවතින දත්ත තොරතුරු හා පරිගණකයට උපදෙස් අපේන වැඩසටහන ආදිය පරිගණක ආචරණ උපාංග තුළ තමයි තැන්පත් කිරීම සිදු වෙන්නේ. දෘಢ තැටි වැනි චුම්බක මාධ්‍ය උපාංග සංගතක තැටි වැනි ප්‍රකාශ මාධ්‍ය උපාංග සහ පෑන්දාවක වැනි ඝන තත්ත්වයේ මාධ්‍ය උපාංග ලෙස ආචරණ උපාංග නිෂ්පාදන තාක්ෂණය අනුව වර්ග තුනකට බෙදා දක්වලා තිබුණා. ගොනු සහ ගොනු බහලුම් නිර්මාණය සංස්කරණය සුරකීම පිටපත් කිරීම විත්තැන් කිරීම වැනි කළමනාකරණ කාර්යයන් සිදු කරගන්න හැකියාව තියෙනවා කියන එකත් අපි අද දිනේදී දැනගත්තා. ඉතින් මම හිතනවා අද දිනේදී 7 ශ්‍රේණියේ දුවා විශේෂයෙන්ම 7 ශ්‍රේණියේ දුවා දරුවන් මෙතනින් ඔවුන්ගේ දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා වෙනද වගේම අද දිනේදී වීඩියෝ එක හා සම්බන්ධ වූ ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.